පිළිතුර ලබා දෙනවා කියලා පොරොන්දු වුණා නේද? ඒ කාරණාව පිළිබඳව නෙවෙයි මට අවසරයක් තියෙනවද ඔබතුමාට ආමන්ත්‍රණය කරන්න? දැන්ට ඔබතුමාට මීට අද ඊට කාරණාට අදාළ නෙවෙයිනේ. නෑ මේ කාරණාට අදාළව නෙවෙයි. මට ඔබතුමාව ආමන්ත්‍රණය කරන්න විපක්ෂ නායකවර හැටියට අවස්ථාවක් තියෙනවා. ඔබතුමාට විශේෂ කාරණාවක් තියෙනවද කතා කරන්න? ඒකට මම ඔබතුමාගේ අවසරය ඉල්ලන්නේ විශේෂ කාරණාවක් මතු කරන්න. ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි මේක ජාතික වශයෙන් වැදගත් ගරු ඔබතුමාට මේ අවස්ථාවේ ගරු සිවඥානම් සීදරම් මන්ත්‍රීතුමා ඔබතුමාට 27 දෙකෙන් ආන්න පුළුවන්. 27 දෙකෙන් නෑ 27 දෙකෙන් නෑ ගරු මන්ත්‍රීතුමා නෑ 27 දෙකෙන් අහන්න පුළුවන්. විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් ඔබතුමාට අහන්න පුළුවන්. ගරු සිවඥානම් සීදරන් මන්ත්‍රීතුමා ඔබතුමාට ගරු මන්ත්‍රීතුමා ගරු 27 දෙක විපක්ෂ නායකතුමාට 27 දෙකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ. සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමාට අපේ අහන්න පුළුවන්. ගරුසිවඥාන මන්ත්‍රීතුමා சபாநாயகர் அவர்களே கௌரவ சபாநாயகர் அவர்களே பாராளுமன்ற நிலையியற் கட்டளை 27(2) கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு சத்தமா இருக்கு. கௌரவ சபாநாயகர் சவுண்டா இருக்கு கதைக்க முடியாம இருக்கு. சத்தம் ආණ්ඩුපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න නගින්න. கௌரவ சபாநாயகர் அவர்களே பாராளுமன்ற நிலையியற் கட்டளை 27(2) கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் கௌரவ தர்சன நாணயக்கார அவர்களை 2025/6/17 கேட்பதற்கு கடந்த 2010 ஆண்டுக்கு முற்பட்ட 30 ஆண்டுகளுக்கு மேல் தமிழ் மக்கள் மீது மேற்கொள்ளப்பட்ட யுத்தம் காரணமாக காணாமல் ஆக்கப்பட்டவர்களும் படுகொலை செய்யப்பட்டவர்களும் மனித எலும்புக்கூடுகளாகவும் எச்சங்களாகப்படுவதை தாங்களும் அறிவீர்கள். அந்த வகையில் மண்டதீவு செம்பாட்டு தோட்டம், புனித தோமையார் ஆலயத்தின் அருகாமை, திருக்கேதீஸ்வரம், முல்லைத்தீவு, குமுளமுனை, கொக்குத்தொடுவாய் உள்ளிட்ட மனித புதைகுழிகளில் வரிசையில் தற்போது யாழ்ப்பாணம் செம்மணி சிந்துப்பாத்தி பகுதியிலிருந்தும் மனித எலும்புக்கூடுகள் மீட்கப்பட்டுள்ள நிலையில் இவை முழுமையாக தமிழ் மக்களுடையவைதான் என்பது தெளிவாகிறது. குறிப்பாக சிந்துப்பாத்தி மயானத்தை அண்மித்த பகுதியில் மேற்கொள்ளப்பட்ட அகழ்வின் போது மீட்கப்பட்ட கைக்குழந்தைகள், பெண்கள், ஆண்கள், சிறுவர் சிறுமியரது எலும்புக்கூடுகள் எந்த ஆடைகளுமற்று அடித்து நொறுக்கி சித்திரவதை செய்து கொல்லப்பட்டவர்களின் எலும்புக்கூடுகள் என்பதை நீதித்துறையும் තඩයතුමනි දැන් මේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වෙලා තිබෙන මේ යුද්ධමය ගැටුම සහ ඒකෙන් ඇතරම අපේ රටේ ආර්ථිකයට විදේශ ප්‍රේෂණවලට ජාත්‍යන්තර වෙළඳාමට ඇති වෙලා තියෙන බලපෑම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඕන මන්ත්‍රීවරයෙකුට අදහස් ප්‍රකාශ කරන අයිතියක් තිබෙනවා. මම හිතනවා ඒක හැම පැත්තෙම වැදගත්. ඒක විපක්ෂ නායකවරයාට තියෙනවා අනිත් මන්ත්‍රීවරුන්ටත් තිබෙනවා. ඒ වගේම මෙවැනි ආකාරයේ හදිසි ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා තමයි 27(2) කියන අවස්ථාව තිබෙන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථා අද දෙකක් තිබුණා. එතකොට යුද්ධය පටන් ගත්තේ ඊයේ රෑ නොවේ අද උදේත් නෙවෙයි. විපක්ෂ නායකතුමාට තීන්දුවක් ගත හැකිව තිබුණා මේ මොහොතේදී කාලීනව වැදගත්ම ප්‍රශ්නය 27(2) ඉදිරිපත් කරන්න ඕනේ මොකක්ද කියන එක. එතුමා ඒ අවස්ථාව ගත්තේ නැහැ. ඒ වගේම අද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් හැටියට ප්‍රශ්නයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණිය නීතිඥ ගීතා හේරත් මැතිණිය ඉදිරිපත් කළ තිබෙන්නේ මේ මැද පෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ඉදිරිපත් කළ තිබෙන්නේ. මම ඒත් කියන්නේ විවාදය අතර වුණත් මේක කරන්නට පුළුවන්. ඒතකොට එතුමාලට අවස්ථාවක් දීලා තිබේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ඒක භාවිතා නොකර අනවශ්‍ය ගැටුමක් හැදුවා. අනිත් ගරු කතානායකතුමනි ඔබතුමා අවධානය යොමු කරන්න. ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා එතුමාලට ඊටාම සාධනීයව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ මන්ත්‍රීවරු කීප දෙනා හැසිරෙච්ච විදිය ගරු විපක්ෂ නායකතුමා කාටවත් අනුමත කරන්න බෑ. ඒ වෙලාවේ මයික් එක ඔන්න වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාට කරපු අපහාසය ඒ කියපු වචන මට මයික් එක මේ වෙලාවේ තිබෙන නිසා මම ඒ වචන නැවත පුනරුච්චාරණය කරන්න යන්නේ නැහැ.
හැබැයි මේ ගැලරින ළමයි අහගෙන හිටියා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහගෙන හිටියා. ඒ අපහාස කරේ කතානායකතුමා වෙන පුද්ගලයෙකුට ඔබතුමාට නොවේ. මේ සභාවට මේ කතානායක පුටුවට වංශේ කරුණා කරලා එවැනි ආවේගශීලීත්වයකට ගිහිල්ලා එහෙම වචන කතානායකවරට එරෙහිව පාවිච්චි කරන්න ගියොත් මේ පාර්ලිමේන්තු සභාව තියාගෙන යන්න බෑ කර කතානායකතුමනි. නිසා කරුණා කරලා ඔබතුමාලා ඒ විදිහට හැසිරෙන්න එපා. ඒක කිසි තීරණයක් නැති වැඩක්. ගරු අජිත් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතකොට ඒ පාවිච්චි කර වචන කතානායකවරයාට එරෙහිව ඒක මේ පාර්ලිමේන්තුව කිසිසේත් ගැලපෙන්නේ නැහැ. නිසා අවස්ථාව ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා කරු කතානායකතුමා. ඒකදී මේ හැසිරීම තමයි උන්වහන්සේලාගේ අපි අනුමත කරන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ ගරුත්වය තියාගෙන යමු අපි. පොයින්ට් ඔෆ් ඕඩර් එක මම ඉතාම පොයින්ට් ඔෆ් ඕඩර් මං ඉතාම වැදගත් කාරණයක් මතු කරන්නේ. Point of order. මේ කාරණේටම සම්බන්ධව. පොඩ්ඩක් ඉන්න. මේ ගරු කතානායක නෑ ගරු කතානායකතුමා. ගරු කතානායකතුමා. අමාත්‍යංශ නිවේදන බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි. හෙටට නෙත් දාලා තියෙන්නේ. ප්‍රධාන සංවිධායක දැන් ඒ කාරණාව තමයි එතුමා මතු කරේ. අපි ඒකයි මේ අහන්නේ. මේ කාරණාවම තමයි ගරු වාණිපක්ෂ නන්දකතුමා. ගරු කතානායකතුමනි මෙතුමල්ලා මතු කරන ප්‍රශ්නයට ගරු මන්ත්‍රීතුමනි. ගරු කතානායකතුමනි Point of අද order. දින පොයින්ට් එම විපක්ෂයෙන් මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඊශ්‍රායල් ඊරාන ගරු ඒක දැන් මේක පවත්වාගෙන යන්න සම්බන්ධයෙන් අද දින ගරු අමාත්‍යංශ නිවේදන ගරු බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මන්ත්‍රී ඔබතුමා කතා මාර වැඩක් මේ. දැන් විපක්ෂ සභාවකත් විශ්වාසය කරන්න ඕනේ. ඔබතුමා ගරු ගායතවරතුමනි අරු කතානායකතුමනි කතානායකතුමනි අපි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් විතරයි මෙතන නගන්නේ. අපි වල්පල් දොඩවන මිනිස්සුරු මේ. ඒ නිසා ඔබතුමා මම කියන්නේ මේ ඉරානය ගැන කතා කරොත් ගරු මන්ත්‍රීතුමා දැන් මේ කාරණාව තමයි දැන් මීට කලින් දැන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේක බලපාන. ගරු විපක්ෂ නායකතුමා දැන් මේ කාරණාව කතා කරලා නැවත රිපීට් කරන අවශ්‍යතාවයක් නැහැ දැන් කාරණාව. ඒ වගේම ඉන්ධන බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට. කරුණාකරලා මේ ගැන රජයේ සූදානමක් තියෙනවද? ඒ වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට කියන්න. මේකට ඉඩක් දෙන්න ඔබතුමා. ප්‍රධාන සංවිධායකතුමා. අරු කතානායකතුමනි ඔබතුමල්ලා මතු කරන ප්‍රශ්නයට අද සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නයට උත්තර ලබා දෙනකොට විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලබා දෙනවා. මේ පැය ඇතුළතම උත්තර දෙන්න ඕන කියලා එකක් නැහැනේ. ඒත් විදේශ අමාත්‍යාංශය උත්තර දෙන්නේ ඒ වෙලාවේ කරුණාකරලා සභාගර්භයේ ඉඳලා ඒක අහගන්න. ඒ වෙලාව ඉන්න සභාගර්භයේ දැන් ඉන්න වගේම ඉතියානම් එතකොට මේක මාධ්‍යවල යාවි. විදේශ අමාත්‍යාංශයෙන් හවස උත්තරයක් ලබා දෙනවා. අවුරුත් මේගොල්ලෝ නෑ කතානායකතුමා. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාට සභානායකතුමාට වගේම විපක්ෂයේ නායකතුමාට දැන් ඔබතුමාගේ නම සඳහන් වීම සම්බන්ධයෙන් කතා කරමු. ඒක තමයි කියන්නේ. අදාළ නැහැ. ඒක තමයි කියන්නේ. එතකොට අයිතියක් තියෙනවා. කතා කරන්නේ වගේම අමාත්‍යංශ නිවේදන බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මන්ත්‍රී. ඔබතුමා කතා කරන්න. ගරු අමාත්‍ය කතානායකතුමනි ඉඳගන්න. අරු කතානායකතුමනි රවි කරුණානායක මහතා ඉඳගන්න ගරු මන්ත්‍රීතුමා. 2025 5/21